ඔන්න එකමත් එක කාලෙක දුප්පත් හරි අහිංසක වලස් පවුලක් හිටියා. ඉතින් එයාලට කන්නවත් මොකුත් තිබ්බේ නැහැ. වලස් තාත්තා වලස් බබාලත් එක්ක ගිහිල්ලා මීපැණි හෙව්වා. ඒත් ඒවැ මීපැණි තිබ්බේ නෑ. මීපැණි ඉවර වෙලා. ඔන්න ඉතින් හිම වැටෙන කාලේ ආවා. වලස් තාත්තා ගොඩක් අසනීපෙන් හිටියේ. ඉතින් එයාලා හරි අමාරුවෙන් ජීවත් වුණේ. මේ වලස් පවුල කොහොම හරි ඉන්න තැනක් හොයාගෙන ගියා හරි අමාරුවෙන්. වලස් තාත්තට ගොඩක් අමාරුවෙන් වලස් තාත්තා කොහොම හරි ඉන්න තැනක් හොයාගත්තා. ඒත් එයාලට ලොකු කරදර වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඉතින් ගොඩක් වර්ෂාව පටන් ගත්ත වලස් තාත්තගේ අසනීපේ ගොඩක් වැඩි වෙලා එයා මරණයටපත් වුණා. අන්තිමට වලස් අම්මා එයාගේ පැටව් ටිකත් එක්ක තනි වුණා. ඉතින් තාත්තා කෙනෙක් නැතුව හරි ආදරෙන් වලස් අම්මා ඒ පැටව් ටිකව බලාගත්තත් අන්තිමට එයාත් ගොඩාරියක් අසරණ වුණා. එයා ඉතින් කැලේ ගිහිල්ලා වලස් බබාලට කෑම ගෙනාවත් එයා හරි අමාරුවෙන් තමා ජීවිතේ ගත කරේ. ඉතින් එයාගේ ලෙඩේ එන්නෙන්නම වැඩි වුණා. ඉතින් වලස් බබාලා ටික ගොඩාරියක් අසරණ වුණා තමන්ගේ අම්මත් නැති වෙයි කියලා. ඉතින් අන්තිමට මොකක් වෙයිද? වලස් අම්මා මැරෙයිද? වලස් පැටව් ටික තනි වෙයිද? ඉතින් මේ වීඩියෝ එකේ part 2 ළඟදිම එනවා. අපිව subscribe කරලා තියාගන්න. අනිවාර්යෙන් මේ වීඩියෝ ගැන ඔයාලට හිතෙන දේ comment එකක් දාන්න, like කරන්න, share කරන්න.